ආදරෙන් පරිස්සමෙන් ඉන්න කියලා. Welcome back to my YouTube channel. අද වීඩියෝ එක පටන් ගන්න කලින් subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් කියනවා. ඒ වගේම මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න අපි බලමු මොනවද අද වෙන්නේ කියලා. මට කිසිම අදහසක් නැහැ. බලමු. ඉතින් ඔහොම ඉන්නකොට මට මතක් වුණා අද මූණට මොකුත් කරේ නැති නිසා අද පොඩි ස්කින් කෙයා එකක් කරා නම් හරි කියලා. ඊට පස්සේ ඉතින් මම ඔය දැන් මූණ ටිකක් වොෂ් කරගෙන ඊට පස්සේ ස්ක්‍රබ් එක තමයි මුලින්ම පටන් ගන්නෙ. මම කරනවා හරියට දන්නෙත් නෑ. උනාට ස්ක්‍රබ් එකකින් තමයි මම කොහොමද පටන් ගන්නෙ. ඉතින් ඔය විදිහට ස්ක්‍රබ් එක කරා. ඉවෝන් එකේ එක තමයි මම ගන්නෙ. මේ ගාන්නේ ස්ක්‍රබ් කරන්න ගන්නෙ. ඒක හොඳද දන්නේ උනාට මූණට හොඳයි කියලා නම් මට හිතෙනවා. මොකද මම ස්ක්‍රබ් කරලා නෑ. ඔය මුලින්ම ඉතින් මං හිතන නිසා ස්ක්‍රබ් කරන්න ගත්තා. ඉතින් ඔය විදිහට ස්ක්‍රබ් කරනවා. හරියට දන්නේ නැහැ. හයියෙන් කරගෙන යනවා. හිමින් තමයි මම හිතන්නේ ස්ක්‍රබ් එක කරන්න ඕනේ. කමන්නේ ඉතින් ඔය විදිහට ස්ක්‍රබ් එක මං කරනවා. ඉතින් විනාඩි 10ක් විතර තමා කරේ. ඊට පස්සේ ආයි වතුර චුට්ටක් ගහලා ආයි ස්ක්‍රබ් එක කරනවා. ඔය විදිහට කරාට පස්සේ මූණ ටිකක් අර දූවිලි ගතිය තියෙන අය එක කියන්නේ මොන හරි අවුවට පිලිස්සලා තියෙනවා නම් මගේ මූණ ටිකක් අර තියෙනවා පොඩි අවුවට පිලිස්සන ගතිය. ඒකත් ඉවත් කරනවා මේකෙන්. ඉවෝන් එකේ නම් හොඳයි මට නම්. ඊට පස්සේ ස්ක්‍රබ් එක කරලා ඉවරනාට පස්සේ මම අයිස් කැටයකින් මූණ ටිකක් මසාජ් කරගන්නවා. අයිස් කැටේ වලින් මසාජ් කරන එක හොඳයි මූණට. එතකොට අර කියන්නේ තියෙන බිබිලි තියෙනවා නම් ඒවා හොඳ වෙලා යනවා. ස්ක්‍රබ් එක කරාට පස්සේ මම මූණට පොඩි පැක් එකක් දාගන්නවා. පැක් එක දාන්න මම ස්වභාවික එකක් දාන්නේ. ඒකට මං ගන්නේ අයිස් වතුර. ඊට පස්සේ කහයි වැල් මදට පිටි කියලා තියෙනවා ඒවා. ඒ වගේනොයි සුදු හඳුන් කුඩුයි තමා ගන්නේ. ඒ විදිහට ඒ ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ පේස් පැක් එකක් විදිහට දාලා විනාඩි 20ක් වගේ ඉන්නවා. 20ක් 15ක් වගේ ඉන්නවා. ඒක වේලෙනකම් මූණට හොඳට. ඊට පස්සේ මම විනාඩි 20ක් 15ක් විතර ඉඳලා හොඳට වතුරෙන් මූණ හොදනවා. ඊට පස්සේ මම යූස් කරන්නේ ෆේස් වොෂ් එක පොන්ඩ්ස් එකේ එකක්. ඒකත් හොඳයි. හැබැයි එහෙම අවුලන්නේ මම ඔය ගොඩාක් දේවල් එහෙම යූස් කරන්නේ නැහැ. මට පුළුවන් මූණට යූස් කරන්න මට පුළුවන් පොන්ඩ්ස් වල ඒ ප්‍රොඩක්ට් වල එහෙම පුළුවන්. ගෙඩි එහෙම එන්න බලන්නේ.
ඊට පස්සේ හොඳට ගාලා ඉවර වෙලා වොෂ් කරනවා ඒ පාර හොඳට ෆේස් වොෂ් ටික යන්න. ඊට පස්සේ වොෂ් කරාම ඔය විදිහට තමයි මගේ මූණ තියෙන්නේ. පැහැදිලි වෙනසක් තියෙනවා. ඊට පස්සේ මූණ මම වොෂ් කරාට පස්සේ ඔය පොන්ඩ්ස් එකේ මොයිස්චරයිසින් ක්‍රීම් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක මගේ මූණට කිසි අවුලක් නැහැ. ඒකත් හොඳයි. ඒ කියන්නේ කුරුල එහෙම එන්න බලන්නේ නැහැ ඒක ගෑවට. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන මම ගියා මගේ පාඩම් වැඩ ටික කරගන්න. එහෙනම් වීඩියෝ එක මම එන්ඩ් කරනවා. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න කියලා මතක් කරන ගමන් thank you for watching. Bye bye.